හරි සුබ සන්ධ්‍යාවක් හැමෝටම. ඒකට මම ගැන කතා කරොත් මම ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ව්‍යවහාර විද්‍යාපීඨයේ අන්තිම වසර සිසුවෙක්. ඒකට මට අද කතා කරන්න තියෙන්නේ ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එකකින් අපි කොහොමද ඉස්සරහට දේවල් කරන්නේ සහ ඒ දේවල් තෝරගන්නේ සහ මේකේ වැදගත්කම. ඔයගොල්ලෝ මේක තෝරගත්තොත් මේක කොහොමද ඔයගොල්ලන්ගේ ඉස්සරහ ජීවිතේට වැදගත් වෙන්නේ කියන එක තමයි මට අද කතා කරන්න තියෙන්නේ. එතකොට නංගි මල්ලි මමත් ඔයගොල්ලෝ දැන් මේක තෝරගෙන ඉන්න කවුරු හරි ඉන්නවනම් මමත් 2021 අවුරුද්දේ A level ලිව්වේ physical science stream එකෙන්ම තමයි අපි අර පොදුවේ කියන maths එක්ක IT කියන මේ කම්බිනේෂන් එකෙන් තමයි මම A levels ලිව්වේ. එතකොට මම මුලින්ම මෙන්න මේක අපි මේ භෞතික විද්‍යා විෂය ධාරාව කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. කාල වේලාවත් එක්ක අපි පොදුවේ කියන නම තමයි මේකට මේ මැත්ස් ස්ට්‍රීම් එක කියලා. අපි හැමෝම කියන්නේ මැත්ස් කරනවා කියලා. එතකොට මැත්ස් කරාම අපිට ඕන අපේ ෆයිනල් ගෝල් එක ගොඩක් අයගේ ඉංජිනේර කෙනෙක් වෙන්න. සාමාන්‍ය ෆයිනල් ගෝල් එක සාපේ සමාජයේ තියෙන ඉංජිනේර කෙනෙක්. ඔව් ඒක තමයි ඇත්තටම ෆයිනල් ගෝල් එක මේන්ලි. හැබැයි දැන් මේ ඒක ලොකුවට ඩයිවර්සිටිෆයි වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් තැන් වලට අපිට යන්න පුළුවන්. හරිද? එතකොට අනෙක් කතාව තමයි දැන් මම ඊළඟකදී හදන STEM subjects. අපි කියනවා මේ science, technology, engineering සහ mathematics. ඔය කියන subjects ඉස්සරහා ලෝකේ අපි කියන ලෝකෙ දිලන්න සහ ලෝකෙට වැදගත් වෙන subjects වලින් එකක් තමයි අපි මේ ඉගෙන ගන්න හදන්නේ. එතකොට කවුරු කෙනෙක් එහෙම මේක තෝරගන්න හිතන් ඉන්නවා නම් මේක ලොකු වැදගත්කමක් තියෙන ස්ට්‍රීම් එකක්. හැබැයි මේක කරද්දී අපිට අර සුළුවෙන් තකන්න බෑ. මොකද මේකේ තියෙන සබ්ජෙක්ට් එකේ තියෙන weight එක, සබ්ජෙක්ට්ස් වල තියෙන weight එකත් එක්ක අපි හොඳ effort එකක් දුන්නොත් අපිට හොඳ result එකකට යන්න පුළුවන්. ඒතර අනිවාර්යෙන් A level කරන ළමයෙක්ගේ final goal එක වෙන්න ඕන හොඳ, කියන්නේ හැම යුනිවර්සිටි එකම හොඳයි යුනිවර්සිටි එකකට සිලෙක්ට් වෙලා ඩිග්‍රී එකක් කරන එක. මේක තමයි අපේ ෆයිනල් ගෝල් එක. එතකොට අපි උසස් පෙළ කියන්නේ A levels වලට O level ඉවර වෙලා දැන් කට්ටිය A levels කරන්න බලන් ඉන්නවා. එතකොට අපිටත් තියෙන ප්‍රශ්නයක් තමයි දැන් මොකෙන්ද? එතකොට මම ඒ 9ක් දාලා O levels වලින් A levels කරද්දී එක එක කියන. එතකොට ගොඩක් කට්ටිය කියනවා වගේම දැන් මැත්ස් කරන්න කියලා කියනවා. එතකොට කම්බිනේෂන් දෙකක් අපිට මේන්ලි හම්බ වෙනවා මේකෙදි. එකක් තමයි කෙමිස්ට්‍රි එක කරන එක. එතකොට ඒ ප්‍රශ්නේ මටත් ආවා මම කෙමිස්ට්‍රි කරනවද IT කරනවද කියලා. එතකොට මගේ පොඩි ගායනාන්ත භාෂාවක් විදිහට මේක මගේ පර්සනල් ෆේවර් එක. එතකොට මගේ පොඩි ගායනාන්ත භාෂාවක් විදිහට තමයි IT කරන්න ගත්තේ. සහ මට කෙමිස්ට්‍රි එක්ක ලොකු බොන්ඩ් එකක් තිබුණේ නැහැ. ඒක නිසා මම IT කරන්න ගත්තා. සහ ඒක මම හොඳ තීරණයක් කියලා මම ඒ දවස්වල ගත්ත හොඳ තීරණයක් කියලා හිතනවා දැන් ඉන්න තැනත් එක්ක. එතකොට හැබැයි ඒක ඔයගොල්ලන්ගේ තීරණය නෙමෙයි. ඔයගොල්ලෝ බලන්න ඕන මෙන්න මේ ටික සිලෙක්ට් කරගත්තොත් මට කවුද වෙන්න පුළුවන්. මොකද මේ දෙකේම දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ වාසිය අවාසිය දෙකේම තියෙනවා. එතකොට අපි කතා කරමු ඉස්සරහට ප්‍රධානම ගත්තොත් අපිට maths අපි කියන්නේ combined maths mathematics physics chemistry කියන එක කම්බිනේෂන් එකක් තෝරගන්න පුළුවන්. නැත්නම් අපිට chemistry නැතුව IT කරන්න පුළුවන්. ඔය දෙක තමයි මේන්ලි අපිට තෝරගන්න පුළුවන්. ඊට අමතරව අපිට තියෙනවා ජෙනරල් ඉංග්‍රීසි පේපර් එක ජෙනරල් ඉංග්‍රීසි සබ්ජෙක්ට් එකක් විදිහට තියෙනවා. ඒ වගේම කොමන් ජෙනරල් ටෙස්ට් එක. අපි කියනවා සාමාන්‍ය පොදු පරීක්ෂණය කරන්න ඕන. ඒකෙන් අවමය කලින් කට්ටිය කිව්වා වගේම මේ අවමය 130ක් ඕන අපි කැම්පස් එකකට සිලෙක්ට් වෙද්දී. එතකොට ඊට අමතරව ඔය JIT එක්සෑම් එක ගැන මම දැන් මේ කතා කරන්න යන්නේ නැහැ මේ වෙලාවේදී. ඔයගොල්ලන්ට ඔය නම් JIT එක්සෑම් එක මොකක්ද කියන එක ඔයලා බලන්න පුළුවන්. හරි. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් එනවා ළමයි මේ මොකද්ද අපි කරන්න ඕන කෙමිස්ට්‍රිද ITද නේද? එතකොට ඔන්න ඒ කතාවේදී අපි හොඳට සැලකිලිමත් වෙන්න ඕන තමන්ගේ end goal එක මොකක්ද කියලා. ඒතර තමන්ගේ end goal එක ඉංජිනේරින් නම් මේන්ලි ඉංජිනේරින් නම් අපිට මම කියන්නේ software engineering නෙමෙයි මම කියන්නේ අනිත් ඉංජිනේරින් සිවිල් යාන්ත්‍රික ඒ වගේ මෙකැනිකල් ඒ වගේ ඉංජිනේරින් ඒ සයිඩ් එකට අපි කියන්නේ මොනට යන්න ඕනේ කියලා. ඒ වගේ අන්න එහෙම පාත් එකක් තෝරගන්න ඕනේ නම් අපි කෙමිස්ට්‍රි තමයි කරන්න ඕනේ. එතකොට මගේ ගෝල් එක උනේ ඒක නෙමෙයි. ඒක නිසා තමයි මම ICT තෝරගත්තේ.
එතකොට මේන්ලි ඔයගොල්ලෝ කම්පියුටර් සයන්ස් ෆීල්ඩ් එකේ IT ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න කැමති නම් ඔයගොල්ලෝ IT තෝරගන්න පුළුවන්. හැබැයි කෙමිස්ට්‍රි කරාම IT කියන්නේ AI සයිඩ් එක නැත්නම් අපි කියනවා මේ data engineering නැත්නම් IT ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න බැරි නෑ. ඒ පැත්තෙනුත් පුළුවන්. ඒ පැත්තෙනුත් එහෙම කරලා යන්න පුළුවන්. හැබැයි IT කරාම අර ඔය උඩ තියෙන සිවිල් යාන්ත්‍රික ඔය වගේ ඉංජිනේරිං පාඨමාලා කරන්න අපිට බැරි වෙනවා. සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් කරන්න පුළුවන්. හැබැයි අනිත් ඒවා අපිට බැරි වෙනවා. දැන් මම කැම්පස් බුක් එක ෂෙයා කරන්න අපි අහලා තියෙනවානේ කැම්පස් බුක් එක කියන්නේ මොකක්ද කියලා. කැම්පස් බුක් එක කියන්නේ මම හිතනවා ස්ක්‍රීන් ෂොට් එක පේනවා කියලා. මේක තමයි කැම්පස් බුක් එක. ඒතකොට මේක ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් UGC සයිට් එකෙන්. සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලන් මේක රිෆර් කරන්න පුළුවන්. දැන් අපි එතන මම මේක රිෆර් කරේ අපි A level මම A level පටන් ගන්න ටික කාලයක් ගියාට පස්සේ. මම මුලින් එහෙම ලොකුවට විස්තරයක් දාන්නේ. හැබැයි ඔයගොල්ලන්ට පුළුවන් තමයි දැන් මේක දැම්ම රිෆර් කරන්න. රිෆර් කරන්න කියන්නේ මේක නිකන් අර උඩින් බලලා යන නෙමෙයි. හැම සෙක්ට් එකක්ම කියවගෙන යන්න. එම කියවගෙන යද්දී ඔයගොල්ලන්ට අදහසක් එනවා. ඔයගොල්ලන්ගේ ආසාව කියන්නේ අපි දෙයක් කරන්න මුලින්ම ආස වෙන්න ඕන. සහ ඒක වෙනුවෙන් දිගටම කැප වෙන්න ඕන. ඒතර ආසාව නැතුව කරන්න ටිකක් හරි අමාරුයි. එහෙම දෙයක් මට පෞද්ගලිකව තියෙනවා සහ මම අත්දැකීමෙන් දන්නවා. එතකොට ආසාව තියෙද්දි අපිට ඒක දිගටම කරගෙන යන්න පුළුවන් වෙනවා. හැබැයි ආසාවක් තියෙනවා ගිහින් ඔයගොල්ලෝ බලන්න ඕන එක දෙයක් තමයි දැන් මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක ට්‍රෙන්ඩ් එකට යන්න කියනව නෙමෙයි. හැබැයි අනිවාර්යෙන් ඉස්සරහට ඒකට වැලියු එකක් තියෙනවද කියලා. හරිද? අන්නේ දේත් බලාගෙන තමයි ළමයි අපි දෙයක් කරන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ අප්ඩේටඩ් පොත ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ගිය අවුරුදු වල ආපු ඒක UGC සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඔයගොල්ලෝ මේක රිෆර් කරන්න ඕනේ. දැන් මම අද මෙන්න මේකේ තියෙන ඩිග්‍රීස් කීපයක් ගැන පැහැදිලි කිරීමක් කරන්නම්. ඔක්කොම පැහැදිලි කරන්න යන්නේ නැහැ වෙලාවත් එක්ක. එතකොට දැන් මම අර කිව්ව කෙමිස්ට්‍රි තෝරගත්තොත් අපිට මේ භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ ඉංජිනේරින් කියන ඩිග්‍රී එකට තේරෙද්දි මෙන්න මේක තමයි අපිට තියෙන්නේ. එතකොට මේකෙදි අර අවම සුදුසුකම කියන එක S3 තියෙනවා. ඉතින් ඒක තිබ්බයි කියලා අපිට සිලෙක්ට් වෙන්න බෑ. මොකද මගේ මතකයේ හැටියට 2 ලක්ෂ රිපෝට් එකේ ඇති. මම රිපෝට් එක පෙන්නන ඉස්සරහට 2 ලක්ෂ ගාණක් 3 ලක්ෂ 3ක් විතර ලියද්දී කැම්පස් සිලෙක්ට් වෙන්නේ 30000ක් වගේ. ඒතකොට ඒකිනුත් ෆිල්ටර් වෙලා යද්දී මම හිතන්නේ 15ක් වගේ ප්‍රමාණයක් තමයි කැම්පස් සිලෙක්ට් වෙන්නේ. ඒකත් එක්ක ඔය කම්පිටිෂන් එකත් එක්ක තරගෙත් එක්ක අපිට ළමයි මේ ඔය සිලෙක්ට් වෙන්න අමාරුයි. ඉතින් ඔය S3කට. ඒක නිසා ඔය දැන් විශේෂයෙන් කොළඹ ගම්පහ වගේ පැති වලින් ඒ තුනක් තිබ්බත් බැරි වෙන අවස්ථා තිබිලා තියෙනවා. ඉතින් මේ ඒක නිසා ඔයගොල්ලෝ අර මම කියන්නේ ඔය ඉසෙට් එක ගැන කියද්දි මම ඒ ඉසෙට් එක ගැනද කියන්න ඉසෙට් එක එහෙම හිතන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝගේ සබ්ජෙක්ට් එක උපරිමයට කරන්න. ඒතර මේකෙදී ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා රසායන විද්‍යාව, සංයුක්ත ගණිතය හා භෞතික විද්‍යාව කියන්නේ ෆිසික්ස්, කෙමිස්ට්‍රි, මැත්ස් කියන තුනට ඔන්න ඔය අවම සාමාර්ථය තිබ්බොත් S3ක් තිබ්බොත් ඔයා සුදුසුයි. හැබැයි ඒකෙන් කියන්නේ ඔයාලට කැම්පස් එකට යන්න පුළුවන් කියලා. යන්න සුදුසුයි. හැබැයි යන්න බැරි වෙන්නේ අන්න අර හේතුව නිසා තමයි. එතකොට කැම්පස් ටික කොහොම තියෙනවා? පේරාදෙණිය මොරටුව ඒවැය තියෙන ඩිග්‍රීස් ටික තමයි ඔය තියෙන්නේ. ඒතර ඔය ඩිග්‍රී වලට සිලෙක්ට් වෙන කතාව ඒක කැම්පස් එකට ගියාට පස්සේ වෙන දෙයක්. ඒ කැම්පස් එකට ගිහිල්ලා මාස 6ක් අවුරුද්දකින් පස්සේ වෙන දෙයක්. ඒක කැම්පස් එකේ ඇතුළේ දෙන දෙයක් නිසා මම ඒක දැන් කතා කරන්න යන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට ඕන මොකද්ද? මේකේ එන්ඩ් ගෝල් එක ගැන පොඩි අදහසක් අරගෙන සහ මේ A-levels වලදී බෑග්ග්‍රවුන්ඩ් එක හදාගන්න එක නිසා මම ඕක කතා කරන්න යන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ සමහර ඉංජිනේරින් කරන අයියලා කියලා ඇති. ඒගොල්ලන්ගෙන් අහලා බලන්න තව ඉතින් ඉස්සරහට ඔයගොල්ලෝ ආසයි නම් මේවා හොයලා බලන්න. සහ මේක රෙකෝඩින් එක YouTube එකේ දැම්ම කමෙන්ට්ස් වල දාන්න මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මම රිප්ලයි කරන්නම්. එතකොට ඔහොම කැම්පස් ටික තියෙනවා. ඉතින් මම ඒක හුම් පෙන්නන යනවා. ඊට පස්සේ තව අපි ඉස්සරහට ගියොත් ඔය මේ තව ඩිග්‍රී ගොඩක් තියෙනවා. ඩිග්‍රී ඔක්කොම කියන්නේ නැහැ. මෙන්න මේ වගේ ඩිග්‍රී ටිකක් තියෙනවා. එතකොට එතකොට මම කතා කරන මේ ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එකේ මම ෆිසිකල් සයන්ස් එකේ කම්පියුටර් ඩිපාර්ට්මන්ට් එකේ තමයි මම මගේ ඩිග්‍රී කරා යන්නේ. ඉතින් මේකට ළමයි ඔය වගේ කම්බිනේෂන් වෙනස් වෙනවා. ඉතින් මෙතනදී ඔය හයර් මැතමැටික්ස් නැත්නම් කම්බයින්ඩ් මැත්ස් ඊට පස්සේ ෆිසික්ස් ඕ කෙමිස්ට්‍රි සහ තව තුන්වෙනි එකක් විදියට මෙන්න මෙතන තව එකක් දීලා තියෙනවා. ඒ වගේ කම්බිනේෂන්ස් ගොඩක් තියෙනවා සහ ඒ අදාළ ෆිසිකල් සයන්ස් ඩිග්‍රී එක තියෙන කැම්පස් ටිකක් තියෙනවා. ඒකට කොළඹ, පේරාදෙණිය,
ජයවර්ධනපුර, කැලණිය, යාපනය, රුහුණ ඔය වගේ කැම්පස් ගොඩාක් තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව ළමයි කියන කාරණාවක් තමයි මෙන්න මේ යෝජිත ප්‍රවේශ සංඛ්‍යාව. ඒ කියන්නේ මේ අවුරුද්දේ මෙන්න මෙච්චරක් මෙන්න මේ ඩිග්‍රී එකට ගන්නවා කියන එක තමයි ඔය 2262ක් කියලා කියන්නේ. ඒක වෙනස් වෙනවා. ඒත් ඇත්තටම කිව්වොත් ඔකෙන් අඩු වෙනවා. මොකද අපි කියන ඔය බෝඩ් තේරෙනවා. කියන්නේ ඒකට ඕවත් එක්ක බලද්දී ඇත්තටම අඩු වෙලා තමයි වෙන්නේ. ඩිග්‍රී එකට 60ක් විතර ගන්න ඕන නම් අනිවාර්යෙන් ඊට වඩා අඩුවෙන් තමයි ඉස්සරහට එක කන්ටිනියු වෙන්නේ. හරි. එතකොට ඊට පස්සේ පල්ලෙහාට ගියාම අපිට තියෙනවා මේ කම්පියුටර් සයන්ස්. අපි ඔය IT සයිඩ් එකෙන් කරනවා. එතකොට ඔන්න ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙතනදී අර combined maths physics chemistry වගේම ICT. එතකොට ඔතනදී IT කරත් ඔයාලට computer science මේ ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. මම ඒකයි කිව්වේ අර chemistry කරාමත් ඒක කරන්න පුළුවන්. හැබැයි අරක කරාමත් ඒක කරන්න පුළුවන්. එතකොට ඕක තියෙන පාඨමාලාවේ විද්‍යාවේදී පරිගණක විද්‍යාව කියන ඩිග්‍රී එක වල හම්බෙන්නේ BSc computer science කියන එක. එතකොට මේකේ අවුරුදු 3යි සමහර ඩිග්‍රී අර ඒ ඔයගොල්ලෝ ගන්න GPA එකත් එක්ක ඉස්සරහට එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ගේ කැම්පස් එකේ performance එක්ක තව ඔයගොල්ලෝ සිලෙක්ට් වෙන විදිහත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. ඒක කැම්පස් එකේ කතාවක්. ඒ ලෙවල්ස් වලින් බලපාන දෙයක් නෙමෙයි. හරිද? එතකොට ගොඩක් ඩිග්‍රී ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේවා විස්තරයක් බලාගෙන යන්න පුළුවන්. තව ගොඩක් දේවල් තියෙනවා. එතකොට මම පළයටම මම දැන් ඔක්කොම කියන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ දේවල් බලලා අදහසක් ගන්න පුළුවන්. මම ඔක්කොම කියන්නේ ගොත් වෙලා යනවා. ඒ නිසා මම ඔක්කොම කියන්නේ නැහැ. ඉතින් මම කරන ඩිග්‍රී එක තමයි වෙන්නේ මේක. ෆිසිකල් සයන්ස් ICT කියන එක. ඉතින් මේ විදිහට තමයි විස්තර තියෙන්නේ. ඊට පස්සේ දැන් ඔය අනිත් කතාව ළමයි දැන් මේක අප්ඩේට් වෙන්න ඕනේ කියන්නේ දැන් ඕගොල්ලෝ තව අවුරුදු දෙකකින් දෙකම තුනකින් තමයි කැම්පස් සිලෙක්ට් වෙන්නේ. එතකොට අවුරුදු දෙකක් තිස්සේ ඉගෙන ගන්න. එතකොට සමහර ඩිග්‍රී මම මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් දැක්ක නිසා කියන්න ගත්තේ සමහර ඩිග්‍රී අලුතෙන් ඇඩ් වෙනවා. ඒක නිසා මේ පොත හැම අවුරුද්දෙම අලුත් වෙනවා. ඒක නිසා ඒ ගැනත් අවබෝධයක් තියාගන්න අනිවාර්යෙන්. හැබැයි ඔයගොල්ලෝ මේ ස්ට්‍රීම් එකක් සිලෙක්ට් කරන්න කලින් මොකද්ද ෆිසික්ස් මේ ෆිසිකල් සයන්ස්ද ඊට පස්සේ ටෙක්නොලොජිද මොනහරි ස්ට්‍රීම් එකක් සිලෙක්ට් කරන්න කලින් ඔයගොල්ලෝ මේක ගැන හොඳ අවබෝධයක් ගන්න. ඔයගන්ට මේක ලැන්ග්වේජස් තුනෙන්ම ගන්න පුළුවන්. සිංහල ඉංග්‍රීසි සහ ටැමිල් වලින්. එතකොට මේ ඔයගොල්ලන්ට අදාළ ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගෙන ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ හරියට මේක කියවන්න. මේක ෆිසිකල් බුක් එකක් නෙමෙයි ප්‍රින්ටඩ් බුක් එකක් විදිහට ගන්න පුළුවන්. ඒක නම් හරියටම හොයලා බලන්න ඕනේ. හැබැයි මේක PDF එකක් විදිහට අරගෙන ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. ඒක ඔයගොල්ලන්ගේ end goal එක කවුද? ඒකට අනාගතේ, ඒ කියන්නේ අද නෙමෙයි. ඔය දෙයක් බලද්දී අද කියන වැලියු එකට වඩා අනාගතයේ වැලියු එක වෙනස් වෙනවා. ඒතකොට දැන් ඔයගොල්ලෝ දැක්ලා ඇති මේ දැන් IT කරන්න අනෙක් මම පස්සේ කියන එතකොට ඔය විදිහට තමයි ඩිග්‍රී ටික යන්නේ. ඉතින් මම ඔක්කොම මෙතන පෙන්නන්නේ නැහැ. විදිහට බලාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී අපි පොඩ්ඩක් මේ සබ්ජෙක්ට් ඇතුලේ තියෙන දේවල් මම පැහැදිලි කරනව නෙමෙයි. මේක කොහොමද වෙන්නේ සහ ඒ දේවල් වල පැහැදිලි කරන්නම්. ඔය මම ඩිග්‍රී එකත් කරන්නේ මැත්ස් ෆිසික්ස් IT තමයි. ඒක නිසා අපිට පුළුවන් ටිකක් පැහැදිලි කරන්න මේ එතන මේ කම්බයින්ඩ් මැත්ස් කියන එක පියුර් මැතමැටික්ස් සහ ඇප්ලයිඩ් මැතමැටික්ස් කියලා මේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කැඩලා තියෙනවා. හරි. ඒතර ඒකෙදි අර තියෙන දේවල් වෙනස්. ඒතකොට ඔය ඩිෆරන්සියේෂන් ඉන්ටිග්‍රේෂන් ඊට පස්සේ ඔය ට්‍රිගනොමෙට්‍රි වගේ ත්‍රිකෝණමිතිය අනුකලනය ඔය දේවල් ටික තමයි ඔය පියුර් මැතමැටික්ස් කියන කොටසේ තියෙන්නේ. ඒතර ඇප්ලයිඩ් මැතමැටික්ස් වලදී අපි සරලව කිව්වොත් ඇප්ලයිඩ් මැතමැටික්ස් කියන ෆිසික්ස් වලට යන සමානව යනවා. ඒ කියන්නේ මොකද අපි කොහොමද මේ දේවල් ඇප්ලයි කරන්නේ රියල් වර්ල්ඩ් ඇප්ලිකේෂන්ස් වල. එතකොට අනිත් කතාව දැන් මෙතනදී සමහර අය ඇති ඉස්සරහට මේ IT ෆීල්ඩ් එකෙන් ඉස්සරහට යන්න. එතකොට ඕගොල්ලන්ට මේ මැතමැටික්ස් කියන එක කුවටම ඕන විශේෂයෙන් AI LLM ඔය දේවල් වලදී අපිට ලීනියර් ඇල්ජිබ්‍රා වගේ දේවල් ඕන වෙනවා. ඉතින් ඒක මම ලොකුවට කියන්නේ නැහැ මොනවාද කියලා. හැබැයි මැත්ස් සරලව මැත්ස් ඕන. හරිද? එතකොට අනිත් එක ඔය මැත්ස් කියන එක හැමතැනම වගේ යෙදිලා තියෙනවා. අපිට ඒක සමහර වෙලාවට තේරෙන්නේ නැහැ කොහෙද යෙදිලා තියෙන්නේ කියලා. හැබැයි ඒක ටිකක් අපි ඩීප් ගිහින් බැලුවම මේ දේවල් යෙදිලා තියෙනවා. ඉතින් හරි ඉන්ටරෙස්ටිං මේ දේවල්. හැබැයි අර දැන් සමහර අය කියනවා මේ O level වලට මැත්ස් එකට එකක් තියෙන්න ඕනේ B එකක් තියෙන්න ඕනේ. එහෙම කතා නෑ ළමයි. ඕගොල්ලෝ මහන්සි වෙනවා නම් අර සමහර වෙලාවට නම් ස්කෝල් වලින් දෙන්නේ නැති කතාවක් තියෙනවා. C එකකට එහෙම දෙන්නේ නැහැ. මම අහලා තියෙනවා එහෙම දෙන්නේ නැහැ කියලා. ඒක එහෙම දෙනවා නම් ඔයාගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඔයාට එහෙම ප්‍රශ්නයක් නැහැ.
නැත්නම් අර පොඩ්ඩ අමාරුයි. මොකද අර බේසික් ටික ආයෙත් හදා ගන්න වෙනවා. ඒ බේසික් වලින් පස්සේ හරියට perform කරගත්තොත් හරියට මහන්සි වෙනවා ඩේලි වැඩ ටික කරගත්තොත් ඔයාලට පුළුවන් මේ හොඳ ලකුණක් අරගෙන හොඳ ඩිග්‍රී එකකට යන්න. ඉතින් ඊට පස්සේ මම කෙමිස්ට්‍රි ගැන ලොකුවට දන්නේ නැහැ මොකද මම කෙමිස්ට්‍රි කරලා නැහැ. ඒක නිසා මම තිබ්බ ටික තමයි අහලා දාලා තියෙන්නේ. ඒක ගැන ඩීප් හොයාගන්න වගේ ඔයගොල්ලෝ අඳුරන අය ඇතිනේ. එහෙම කළා කෙමිස්ට්‍රි වල දේවල් ටික පොඩ්ඩක් හොයාගන්න. මම ෆිසික්ස් ගැන කිව්වොත් ෆිසික්ස් වල සබ්ජෙක්ට්ස් 11ක් විතර තියෙනවා. අපි කියනවා මෙකැනික්ස් ඊට පස්සේ waves and vibrations ඊට පස්සේ light ඊට පස්සේ ඔය දේවල් ගැන ඊට පස්සේ අපිට ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දේවල් යෙදෙන විදිය ගැන සහ ඒ දේවල් තියෙනවා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තමයි අර මේ කියන විතර නෙවෙයි තියෙන්නේ. ගණන් හදන්න තියෙනවා. ඉතින් ඒක නිසා සමහරවිට ඔයගොල්ලන්ට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ නම් පොඩි කාලයක් මේ දේවල් ටික කරගෙන යන්න පුළුවන්. දූ කාලයක් නෙමෙයි පොඩි කාලයක් කරගෙන යද්දී ඔයගොල්ලන්ට තේරෙන්නේ අමාරුයි වගේ කියලා වෙන එකට මාරු වෙන්නත් පුළුවන්. හැබැයි ඊට කලින් ඔයගොල්ලන්ගේ අර අයිඩියා එකේ තියෙන දේත් එක්ක හොයලා බලන්න ඔයගොල්ලන්ට මේ දේවල් ගැලපෙනවද කියලා. හරි. එතකොට මෙතනින් එහාට මේ ඉසෙට් ස්කෝ ක්‍රමය කියන එකක් දැනගන්න. ඔයගොල්ලෝ කැම්පස් එකකට සිලෙක්ට් වෙන්නේ ළමයි මේ ඉසෙට් ස්කෝ එක මත සහ තව දේවල් ටිකක් ඔය පල්ලෙහෙම මම දාලා තියෙනවා. ඒ දේවල් ටික මම කියන්නේ නැහැ. ඉසෙට් ස්කෝ එක ගත්තොත් අර මේ කලින් ස්පීකර්ස්ලා කිව්වා වගේම මීඩියන් එකක් එක්ක ඔයා ඉන්න තැන බලනවා. මම ඒක පැහැදිලි කරන්න යන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝගේ වැඩිය ඔයගොල්ලෝ හොයලා බලන්න කොහොමද ඒක වෙන්නේ කියලා. මම මෙතන පැහැදිලි කරන්න යන්නේ කොහොමද කැල්කියුලේට් වෙන්නේ කියලා. හැබැයි සරලව කිව්වොත් ඕගොල්ලෝ හොඳට මහන්සි වෙලා ඕගොල්ලන්ගේ සබ්ජෙක්ට් එක ඕගොල්ලෝ උපරිමයට කරගත්තොත් ඕගොල්ලොන්ට පුළුවන් කැම්පස් එකකට සිලෙක්ට් වෙන්න. ඒතර ඒ වලින් B වලින් කියන්න බෑ කැම්පස් එකට සිලෙක්ට් කරනවද නැද්ද කියලා. සමහරලාට කැම්පස් එකට සිලෙක්ට් වෙන්න පුළුවන් ඔයගොල්ලන්ට ඕන ඩිග්‍රී එක නෙමෙයි. අන්න එහෙම දේවල් තියෙනවා. මොකද ලිමිටඩ් ප්‍රමාණයක් තමයි රජයේ කැම්පස් වල සීට්ස් තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට ඕන ඉංජිනේරින් යන්න නම් ඔයගොල්ලන්ට හොඳට perform කරන්න වෙනවා. ඉතින් මම දැන් රිපෝට් එක පෙන්නන්නම් කොහොමද මේ ඉසෙට් ස්කෝ ගිහින් තියෙන්නේ කියලා. එතකොට ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් මෙන්න මේ පොතේ පල්ලෙහාටම ගියාම අපිට තියෙනවා මෙතන මේ කැම්පස් වල ගන්න ප්‍රමාණය දාලා තිබ්බා. ඊට පස්සේ හරි ඒක තියෙන්නේ මෙතනදී මේකේ තියෙනවා මේක. හරි. මම මෙතන ටිකක් දාලා තියෙනවා මේකේ පල්ලෙහාට ගියාම ඇති ළමයි බලන්න ඇති මේ ඉසෙට් ස්කෝ ප්‍රමාණය. මම ටිකක් කරන් දාලා තියෙනවා මෙතන. කොහොමද දිස්ත්‍රික්කෙත් එක්ක මේ ඉසෙට් ස්කෝ එක වෙනස් වෙන්නේ කියලා. මේක 2024 මේවා වෙනස් වෙනවා. ඉසෙට් ස්කෝ එක වෙනස් වෙනවා ලීන ළමයි ප්‍රමාණය සහ ඒක ඒ උද්ද ගන්න මේවත් එක්ක. හැබැයි ඇවරේජ් එක ගොඩක් වෙලාවට එක ළඟින් යන්නේ. ඒ නිසා අර ලොකු වෙනස්කම් වෙනවා අඩුයි. ඒ නිසා ඔයගොල්ලෝ දලාදසක් ගන්න පුළුවන් මොකද්ද මේකේ තත්ත්වය කියලා. එතකොට කොළඹ ඉංජිනේරු විද්‍යාව පේරාදෙණි කැම්පස් එකේ 2024 කොළඹ ඉසෙට් එක 1.899 ඔන්න ඔය ගානේ තමයි ගිහිල්ලා තියෙන්නේ. එතන මේක තමයි අර පොඩි මාක් එකක් විදිහට දෙන්නේ. එතන ඔය මාක්කේ උඩ කට්ටියට කොහොමද සිලෙක්ට් වෙන්න පුළුවන්. හැබැයි පල්ලෙහා වෙ ළඟින් ඉන්න පල්ලෙහා කට්ටියට බෝට් රවුන්ඩ් වලින් කියන බෝට් වට කියලා ඒවෙන් සිලෙක්ට් වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් කොහොමවත් යනවා කියලා. එතකොට ඉතිරි ටික මෙතන තියෙනවා අනිත් කැම්පස් වල ඒ වගේ අනිත් එක UGC සයිට් එකේ ඔයගලන්ට මේ ඉසෙට් ස්කෝ මිනිමම් ඉසෙට් ස්කෝ අගයක් තියෙන මේ ෂීට් එකක් වෙනම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක මම ඩවුන්ලෝඩ් කරගෙන නැහැ මේ වෙලේ. ඔයගලන්ට ඒකිනුත් බලා ගන්න පුළුවන් මේ පොතට අමතරව මේ ඒකම තමයි තියෙන්නේ. ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොහොමද මේ ඔයගොල්ලෝ ඉන්න දිස්ත්‍රික්කෙත් එක්ක ඉසෙට් ස්කෝ වෙනස් වෙන්නේ කියලා. ඒතර අනිත් කාරණේ තමයි ඔය මම කැම්පස් පොත කියවන්න කිව්වේ ඒකයි මේ මොකද ඔයගොල්ලෝ සමහරලාට ගෙවල් මාරු කරන කතාවත් එක්ක ඔය කලින්වත් ස්පීකර් කෙනෙක් කිව්වා ඔය කොහොමද ඒක කැම්පස් වල සිලෙක්ට් වෙද්දිම ඉන්නේ කියලා මොකද මට මතක විදිහට අවුරුදු දෙකක් එහෙම ඉන්න ඕන ස්ථිර පදිංචි වුණ එක හරියට මතකයක් නැහැ ඒක පොතේ තියෙන විස්තර පැහැදිලි කරලා මේ පොත හරියට කියවන්න පිටු 206ක් තිබ්බට දැන් කම්මැලි කියලා ඔයගොල්ලන්ගේ එක විතරක් කියවලා ඉන්න එපා සම්පූර්ණයෙන් අකුරක් නෑර කියවන්න ඒකට ඔයගොල්ලන්ට ළමයි මේ අදහසක් ගන්න පුළුවන් මේක කොහොමද වැඩ කරන්නේ කියලා ඒක ඇත්තටම කිව්වොත් මටත් ඔය අදහස ආවේ ඒ ලෙවල් වල අන්තිම කාලේ. ඉතින් ඒක ඔයගලන්ට නොවෙන්න තමයි මම මේ කියන්නේ. හරි. එතකොට මේ
මම ওই ටිකක් තමයි දාලා තියෙන්නේ ඔක්කොම දාලා නැහැ. ඊට පස්සේ මෙතන මම වෙලාවත් එක්ක මම ටිකක් ඉක්මනින් කරලා යන්නම්. ඔයගොල්ලන්ට තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ රෙකෝඩින් එක YouTube එක වැටෙනට පස්සේ කමෙන්ට්ස් වල දාන්න මම බලලා ඒවලට රිප්ලයි දාන්න. හරි එතකොට මෙන්න මේක පොඩ්ඩක් ඉතින් සැලකිය යුතු කරුණක් මේ මම කියන දේ. එතකොට මේක මේ ස්කූල් කැන්ඩිඩේට්ස් ඔය ස්කූල් කැන්ඩිඩේට්ස් කියන්නේ මේ ඉස්කෝල වලින් ලියන කට්ටිය ඉන්නවනේ දැන් ප්‍රයිවට් ලියන්නේ නැතිව ඒ කට්ටිය කියන තමයි මේ පොඩි chart එකක් තියෙන්නේ. මේක ෆයිනල් රිපෝට් එකේ මාපු එකක් මම මේ දාලා තියෙන්නේ. එතකොට මේ ඕගොල්ලන්ට පොඩ බලා ගන්න පුළුවන් කොහොමද ළමයි පාස් වෙන්නේ සහ ෆේල් වෙන්නේ කියලා නේ. එතකොට කොළඹ දිස්ත්‍රික්කෙන් 55,000ක් 2024 ඉස්කෝලෙන් වාඩි වුණාම එලිජිබල් ඒ කියන්නේ එන්ට්‍රන්ස් එකට සුදුසුයි කියන එක 70%ක් උනට ඔය 79 යන්න බැරි වෙනවා. මම අර කලින් හේතුව තමයි කියන්නේ. එතකොට ඒකිනොත් 3 years ගන්න. මේක ඕවරෝල් තියෙන්නේ. මේක එක සබ්ජෙක්ට් එකකට නෙමෙයි. ඕවරෝල් තියෙන්නේ. එතකොට ඕවරෝල් 5% තමයි මේ 70%න් 5% තමයි මේ 3 years අරන් තියෙන්නේ. එතකොට 7%ක් ෆේල් වෙලා තියෙනවා වගේ සිටුේෂන් එකක් තමයි මෙන්න මේ අපේ මේ A level කතාවේ තියෙන්නේ. A level කතාව සුන්දර නෑ. ඒ නිසා ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඕන. මහන්සි වුණොත් බැරි නෑ. දැන් අපේ ඔය IEEE එකේ දැන් ඔය අපි මේ ගොඩනැස් කරපු ටීම් එක. ඒකට ඒගොල්ලෝ කැම්පස් වල ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ මේ මහන්සිලා ඒ දේවල් කරපු නිසා. ඒ නිසා මහන්සි වුණොත් ඩෙඩිකේෂන් එකක් තියෙන දිගටම වැඩ කරොත් අපිට පුළුවන් ඒ දේවල් achieve කරන්න. නිසා එහෙම බැරි නෑ. පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඕන. අර පොඩ්ඩක් කරනවා. එහෙම තිබිලා බෑ. හරි එතකොට මම මෙතන මේ ෆයිනල් රිපෝට් එකේ මම තව එකක් පෙන්නන්නම් ඔය සබ්ජෙක්ට් වයිස් ගත්තොත් ඒක මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔය වෙබ්සයිට් එකෙන් මම මේක ඩවුන්ලෝඩ් කරලා නැහැ මේ ලින්ක් එකම තියෙන මේ ලින්ක් එක. එතකොට මේකේ මම පෙන්නන්න යන්නේ මේ ෆිසික්ස් ඊට පස්සේ කෙමිස්ට්‍රි මැතමැටික්ස් සහ මේ මම කතා කරන සබ්ජෙක්ට් එක IT හරිද. එතකොට දැන් මේක කාලෙත් එක්ක වෙනස් වෙනවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න ඉතින් ඔය ළමයි වැඩි වෙච්ච විදිහ දැන් 2018 17 කාලේ වගේ නම් මේ IT වලට එහෙම ගොඩක් ළමයි අඩුවෙන් හිටියේ දැන් ගොඩක් ළමයි ලියනවනේ. එතකොට මේ අරන් තියෙන විදිහ තමයි. ඒතකොට ෆිසික්ස් ගත්තොත් මම අපේ සබ්ජෙක්ට් එක විතරක් කියන අනිත් ඒවාත් ඔයගොල්ලෝ බලා ගන්න. ෆිසික්ස් කොහොමත් බයෝ කරන කට්ටියත් බයෝ ස්ට්‍රීම් එකෙන් කරන කට්ටියත් ෆිසික්ස් කරනවා සහ මැත් ස්ට්‍රීම් එකෙන් කරන කට්ටියත් ෆිසික්ස් කරනවා. ඒකයි ඔය ෆිසික්ස් වැඩි. එතකොට ෆිසික්ස් කරන කට්ටියගෙන් ඒ අරන් තියෙන්නේ 2024 6%යි. තේරෙනවනේ 6%ක් තමයි අරන්. එතකොට B 6%යි ඔය C 18%යි. එතකොට S තමයි ඉතින් නේද? S තමයි වැඩිපුරම වගේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ඔක්කොගේම එකතු තමයි 70%. මේ ඔක්කොම එකතු දාලා තියෙන්නේ අර පාස් වෙච්ච කට්ටිය වෙන්න. අවම සාමාර තේස්නේ. එතකොට මෙන්න මේ ෆිසික්ස් පාස්. එතකොට ෆේල් වෙලා තියෙනවා 28ක්. ඒක තමයි සිටුේෂන් එක. එතකොට කෙමිස්ට්‍රි 88000ක් ලියලා තියෙනවා 88000 ගණන් ලියලා තියෙනවා. එතකොට ඒකෙත් 108ක් ඒ අරන් තියෙනවා. ඊට පස්සේ B 9ක් කොහොමම අරගෙන තියෙනවා. ඒකෙත් 72ක් විතර ඇවරේජ් එකක් මෙතන ඇවිල්ලා තියෙනවා මේ පාස් කට්ටිය. ඒකට ඒකත් 27ක් අර වගේම යනවා ෆේල් වෙනවා. ඊට මැත්ස් ගත්තොත් මම හිතන්නේ මේක වැරදිලා නේද? මම හිතන්නේ මේක වැරදිලා වෙන්න ඕනේ. මේ වෙන්න විදියක් නැහැ නේද? අක්කරි වැරද්දක් ඇති. මම හිතන විදියට බලන්න ඕනේ කොහොමද කියලා. එහෙම වෙන්න විදියක් නැහැ නේ. හරි එතකොට මේක මේ සයිට් එකේම තියෙන එකක් මම හදපු PDF එකක් නෙවෙයි. හරි එතකොට IT 50000ක් කියලා තියෙනවා. ඒකේ ඔය ඒ අරන් තියෙන 103යි. ඒ ඔයගොල්ලෝ බලයි දැන් කෙමිස්ට්‍රි 106ක් 17ක්ද ඒ අරගෙන තියෙද්දි IT අමාරුද එහෙම කියලා. ඉතින් මෙහෙමයි IT අමාරු නෑ. ඉතින් මේ IT වලට එකක් ගන්නවා කියන එක ඔය බැරි වෙන කතාවක් තමයි විශේෂයෙන් ඔය IT වල ඔය Python සහ SQL කියන දේවල් ගොඩක් කට්ටිය පටල ගන්නවා. ඒකත් එක්ක තමයි දැන් මම ITත් එක්ක සහ මම ඕගොල්ලෝ වගේම ළමයි එක අවුරුදු කිහිපයක් තිස්සේ වැඩ කරනවා. ඒකත් එක්ක මට තේරිච්ච දෙයක් තමයි ඒක. ඉතින් එතනදී මේ මට මතක විදිහට C තමයි වැඩිපුර වෙන්නේ ගොඩක් කට්ටියට. ඒකෙත් 121ක් දුවේද ෆේල් වෙනවා. ඉතින් ඔය වගේ තමයි ඔයගොල්ලන්ට අනිත් සබ්ජෙක්ට් ගැන බලන්න පුළුවන්. අනිත් සබ්ජෙක්ට් ගැන කියන්නේ නැහැ මේ වෙලේ. ඔයගොල්ලෝ මේවා හොයලා බලන්න. මොකද මේවා හොයලා බලන එකේ වැදගත්කමක් තියෙනවා. හරිද? එතකොට
ඔයගොල්ලන්ට දැන් මෙතන මේ වගේ දේවල් නම් මම පස්සේ දැනගත්තේ කැම්පස් ආවම දැනගත්තේ මේ දේවල්. එතකොට ඔයගොල්ලෝ මේව හොයලා බලද්දි ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් මම මොකද්ද කරන්න ඕනේ. මේ සිටුේෂන් එක එක හරිද? ඊට පස්සේ හරි මෙතන ඊට පස්සේ මම මේක තව ටිකකින් ඉවර කරන්න. career opportunities. හරිද? එතකොට career opportunities විනාඩි හරි sorry. එතකොට මේ career opportunities ඒ කියන්නේ අපි මෙන්න මේ stream එකකින් ගියොත් ළමයි කොහොමද අපි අනාගතයේ ඉගෙන ගන්න ඉදින් දවසක වැඩ කරන්නනේ. නේ? එතකොට ඔයගොල්ලෝ ඒ ලයිෆ් එක ගැන අනිවාර්යෙන් හිතන්න එපා. එතකොට මේ මොකද්ද ඒකෙදි අපිට මේ ඉංජිනේරින් සයිඩ් එකෙන් ගියොත් ඔයගොල්ලෝ දන්නවා ඉංජිනේරින් එකත් එක්ක සිවිල් ඉංජිනියර් අපි අහලා තියෙනවානේ සිවිල් ඉංජිනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් වගේ ඉංජිනේරු අංශයේ ගොඩාක් රැකියා තියෙනවා. හරිද? ඒ වගේම ඔයගොල්ලෝ දැන් මම විශේෂයෙන් කතා කරන්නේ මොකද මම IT ෆීල්ඩ් එකේ මම ෆ්‍රීලාන්සින් කරන අවුරුදු 3ක් 4ක් විතර සහ දැන් ඉගෙනගෙන මේ යන නිසා මම දන්න දෙයක් තමයි ඔය මේ මම ෆ්‍රීලාන්සින් කරන්න ගත්ත කාලෙත් එක දැන් වෙද්දි ලොකු වෙනසක් වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ අහලා තියෙන AI එක දැන් ගොඩක් ළමයි දන්නවනේ. එතකොට AI දැන් මම ඉන්ජිනියරිං ෆීල්ඩ් එක ගැන ලොකු අදහසක් නැහැ. මම කියන්නේ IT ෆීල්ඩ් එක ගැන. IT ෆීල්ඩ් එකට ඔයගොල්ලෝ දැන් ඇතුළත් වෙන්න ඉද්දි ඔයගොල්ලෝ ආසාවෙන් ඉන්නවනම් ආසාව තියවනම් කරන්න ඔයගොල්ලෝ අර පඩිය මෙහෙමයි ඊට පස්සේ අර අයියා මෙහෙමයි මේගොල්ලෝ මේ ලයිෆ් එක ගත කරන්නේ කියලා හිතලා ඔයගොල්ලෝ මේකට එන්ටර් වෙන්න එපා. හරිද? ඔයගොල්ලෝ මේ කතාව කියන්න ඕන. මොකද ඉස්සරහට තව දේවල් වෙනස් වෙනවා. එතකොට ළමයි ඔයගොල්ලෝ මොකද අද නෙමෙයි. ඔයගොල්ලෝ මේවා ඉගෙනගෙන ඒල්ස් පාස් වෙලා කැම්පස් ඇවිල්ලා ඒකෙත් අවුරුදු 4ක් ගිහිල්ලා තමයි ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්නේ. එතකොට එතනදී අවුරුදු 7ක් 8ක් විතරනේ. එතකොට එතනදී මේවා ගොඩක් වෙනස් වෙලා තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ මේ දේවල් ටිකක් හොයලා හොඳට හොයලා බලලා මේ ෆීල්ඩ් එකට සහ මේගොල්ලෝ සිලෙක්ට් කරන සබ්ජෙක්ට් ටික මේ හරියට තෝරගන්න කියලා. මොකද හැමදේම වෙනස් වෙන එක හරි. හැබැයි ඒක ඔයගන්ට බෙයා කරගෙන දරා ගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට මේ IT ෆීල්ඩ් එක ගැන කතා කරන්න මම පෞද්ගලිකව ගොඩක් දන්න නිසා ඒකෙදී ඔයගොල්ලෝ මේ අර මෙන්න මෙහෙමයි මේ ලයිෆ් එක තියෙනවා මෙහෙම කියලා නැත්තම් දැන් සමහරලාට මේ ඔයගොල්ලෝ දැන් පන්ති වලට ගියාම සර්ලා ළඟදිත් වීඩියෝස් ටිකක් එන්න ගියා මේ සර්ලා කියනවා මේ මෙහෙම තියෙනවා මෙහෙම තියෙනවා කියලා සර්ලා එහෙම කතා කියනවා හරිද පීටේ කාලෙත් කියනවා එතකොට ඔයගොල්ලෝ හිතන්න එපා ඒක ඇත්ත කියලා ඇත්ත තියෙන ඇත්ත දේවල් තියෙනවා නේද නෙමෙයි හැබැයි ඒ දේ ඇචීව් කරගන්න ලොකු පාත් එකක් තියෙනවා යන්න සරේට එන්නේ හරිද ඒක නිසා අර ෂෝට් කට් නෑ පුතා මොන දේ කරත් මොකද ඔයගොල්ලෝ වෙන ස්ට්‍රීම් එකකින් කරත් මම දකින ෂෝට් කට් නෑ ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඕන මහන්සිලා වැඩක් කරොත් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඒකේ ගේන් එකක් තියෙනවා හැබැයි අර දැන් ෆීල්ඩ් එකේ තියෙන දේවල් එක්ක වෙනස් වීමක් තියෙනවා හරි ඉතින් කොහොම හරි දැන් මේ කැරියර් ඔපචුනිටිස් ගත්තොත් ඔයගොල්ලෝ ගත්තොත් දැන් IT ෆීල්ඩ් එක ගත්තොත් මම IT ෆීල්ඩ් එකේ ටිකක් අපිට කියන්නම් ගොඩක් ජොබ්ස් තියෙනවා අපි සාමාන්‍යයෙන් ගත්තොත් දැන් මම ටිකක් ફોකස් කරන්නේ data engineering ඊට පස්සේ මම freelancing කරන්නේ web designing full stack web development ඊට පස්සේ front end back end කියලා තියෙනවා. ඉතින් මේ දේවල් ගොඩක් තියෙනවා. ඊට පස්සේ දැන් අර කොමර්ස් ස්ට්‍රීම් එකකින් යන්න පුළුවන් වගේම business analyst සයිඩ් එකට අපිට IT කරලාත් යන්න පුළුවන්. chemistry කරලා ඇවිල්ලා එහෙම යන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ තමයි ඔය ඉන්ජිනියරින් සයිඩ් එකේ කොහොමද මේ දේවල් ටික chemistry කරලා තමයි යන්න පුළුවන්. IT කරලා යන්න බෑ. ඉංජිනේරින් සයිඩ් එකේ තියෙන එකම දේ software engineering විතරයි IT කරලා එන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ෂෙයා කරපු වෙලාවේ ඔයගොල්ලෝ දකින්න ඇති. එතකොට ඊට අමතරව මම දැන් කියන්න ඕනේ මෙතන මේ අපේ aptitude test කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ළමයි ඔය සමහර ඩිග්‍රී දැන් ඔයගොල්ලෝ සුදුසුකම් තිබිලා සිලෙක්ට් වුණාට පස්සේ කැම්පස් එකකින් ආයෙ සිලෙක්ට් කරගන්න කලින් කැම්පස් එකෙන් තියෙන ටෙස්ට් එකක් කියනවා මේ යෝග්‍යතා පරීක්ෂණය කියලා. ඒක ඔයගොල්ලෝ පාස් වෙන්නත් ඕන ඒක සිලෙක්ට් වෙන්න. එහෙම දෙයක්ත් තියෙනවා. එතකොට තව කොන්ටිනියුටි සර්විං ඊට පස්සේ තව ඔය ආකිටෙක්චර් වගේ දේවලුත් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මේ සයිට් එකකින් ගිහිල්ලා. ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් ඊට පස්සේ මේ දේවලුත් තියෙනවා. ඒක නිසා මේක බ්‍රෝඩ් ෆීල්ඩ් එකක්. يعني ගොඩාක්
opportunities තියෙනවා. ඒක නිසා එක තැනකට කොටු වෙලා ඔයගොල්ලෝ එක දෙයක් දිහා බලන්න එපා. ගොඩාක් තියෙනවා. සමහර වෙලාවට ලංකාවේ නැති opportunities පිටරට තියෙනවා. ඔයගලන්ට එහෙම අවස්ථාවක් තියෙනවා නම් මේක කරලා ඒගොල්ලන්ට ඔයගොල්ලෝ එහෙම යන්න පුළුවන්. ඒ නිසා මේ අනිත් එක දැන් අද නැති දේවල් ඉස්සරහට ඩෙවලොප් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ මේ ගැන හරි දෙයක් හොයාගෙන තනින් දැන් ගොඩක් අයට තනින් හොයන්න opportunities තියෙනවනේ. Google එක පාවිච්චි කරලා දේවල් හොයලා විස්තර හොයලා ඔයගොල්ලෝ තීරණය කරන්න මොන ස්ට්‍රීම් මේ හරි කරලා ඔයගොල්ලන්ගේ ආසාව ඔයගොල්ලන්ට පුළුවන් දේ කියන්නේ ඔයගොල්ලන්ට ආසයි නම් ඊට පස්සේ ඒකෙන් ඊට පස්සේ ඊළඟ පාත් එකක් හැදෙනවා නම් ඉස්සරහට දෙයක් කරන්න පුළුවන් නම් එහෙම තෝරගෙන කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් දැන් 10ත් පහුවෙලා නිසා මගේ ස්පීච් එක මෙතන නවත්තන්නම්. ඒකත් එක්කම IEEE SL Inspire එකට මම ස්තුතිවන්ත වෙනවා මේ ස්පීච් එක කරන්න දුන්නට. හරි. එහෙනම් මම මෙතන ස්පීච් එක නවත්තන්නම්.